හරි දැන් අපි බයිබලයේ පොත් බලනවානේ. ඒ පොත් සකස් කරලා තියෙන ඒ විදිය කොහමද? සමහර අය කියනවා මිනිස්සුනේ ඒක ඒ විදියට උත්පත්ති ගාවට නික්මයාම ඔය විදියට දැම්මේ. ඒ බයිබලයේ පොත් ලියපු ඒ විදිහටම අමුණලා නැහනේ. අලුත් ගිවිසුමේ පළවෙනි පොත මොනවාද? මතෙව්. කවුද ඉස්සලම පළවෙනි පොත ලිව්වේ? මාක්. එතකොට ඇයි මාක් ආවේ නැත්තේ? මතෙව් වෙන්නේ. දැන් ඉස්සලම ලිව්වේ උත්පත්ති පොතද? යෝබ් පොත තමයි ඉස්සලම ලිව්වේ. හැබැයි දෙවියන් වහන්සේ ඒ දේව භක්තිකයන්ව පාවිච්චි කරලා අර අනුපිළිවෙල සකස් කරලා දුන්නා. දැන් මේක ඇත්තට දේවානුභාවයෙන් වුණා කියලා ඔප්පු කරන්නේ කොහොමද? යෙසායා පොත බලනකොට යෙසායා පොතේ තිබෙන ඒ පරිච්ඡේද 66ම පළවෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ සාරාංශය. දෙවෙනි පරිච්ඡේදයේ නික්මයාම පොතේ සාරාංශය. 39 වෙනි පරිච්ඡේදයේ මලාකි පොතේ සාරාංශය. 41 වෙනි පරිච්ඡේදයේ මාක් සුභාරංචි පොතේ සාරංශ. කොහොම දෙවියන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා අපේ බයිබලයේ අනුපිළිවෙල උන්වහන්සේ දුන්න පිළිවෙල කියලා. තේරෙනවද?